පසුගිය වතාවේ අපි තාම ගැඹුරු ධර්ම කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරමින් හිටියා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, ඒ වගේම සලායතන විභංග සූත්‍රය, මේවරනම් අපි අප්‍රමාදය ගැන සඳහන් වෙන සූත්‍ර දේශනා ගැනත්, ඒ වගේම අභිභායතන පිළිබඳවත් අපේ අවධානය යොමු කරා. මේ කරුණ වල ගැඹුර නියමාකාරව තේරුම් කර ගැනීම සඳහා අපිට මනසේ ආකෘතිය වෙත අවධානය යොමු කරොත් ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඇත්තටම මම කියන පුද්ගලයා, නැත්නම් අපි මමයි කියලා හිතාගෙන ඉන්න පුද්ගලයා ක්‍රියාත්මක වෙන ආකාර ගැන අපි ටිකක් පුළුල් ආකාරයකට කල්පනා කරලා බලමු. මම කලින් සඳහන් කරපු විදිහට මේ අදහස සෑහෙන දුරට අපේ සම්ප්‍රදායික අභිධර්මය තුලත් ගැබ් වෙලා තියෙනවා. හැබැයි යම් යම් තැන්වලදී මම හිතන්නේ වෙනස්කම් තිබෙනවා. ඒ හදේවත්තු රූපය කියලා සඳහන් වෙන, මම හිතන්නේ නම හදේවත්තු කියලා තියෙන්නේ. මූලික වශයෙන් මම කියන පුද්ගලයා ජීවත් වීම කියන ක්‍රියාකාරීත්වය සිදුවෙන මානසික ස්වභාවයක් තිබෙනවා. මේක සාමාන්‍යයෙන් බැලුවොත් මම හිතන්නේ අපේ අභිධර්මයේ භවාංග සිත කියන සංකල්පය තුල ගැබ් වෙලා තියෙනවා. මම හිතන්නේ අපි මේ වචන විදියට ඒවා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිතන්නේ අපි ඒවා බුද්ධ දේශනා කියලා අල්ලගන්න එක මම හිතන්නේ නැහැ කියන නිවැරදි කියලා. මේ අරුණම පිට ద్వාර 6ක්, ඇහැ කන නාසය දිවකය මනස කියලා ద్వාර 6ක අපි ක්‍රියාත්මක වෙන බවත් ධර්මයේ සඳහන් වෙනවා. සලායතන, ඇහැ කන නාසය දිවකය මනස. ඒකට මෙන්න මේ ආයතනවල ක්‍රියාත්මක වෙන අවස්ථාව සහ අපි මම කියන පුද්ගලයා කියලා සලකන අවස්ථාව අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා. හැබැයි මම හිතන්නේ අපි තේරුම් කරගත යුතු කාරණය තමයි ඒ ක්‍රියාකාරීත්වයන් දෙක කොහෙද වෙන්නේ කියන කරුණ අපි හොඳින් තේරුම් ගත යුතුයි. මම හිතන්නේ අපි ගිය සැරේ සාකච්ඡා කරපු සූත්‍රවල තිබෙන, ඒ වගේම ඊට තව සූත්‍ර කිහිපයක තියෙන්න පුළුවන් මූලික වශයෙන් ඔය අභිභායතනක වගේ සංකල්ප, ඉන්ද්‍රිය භාවනා වගේ සංකල්ප තුල යම් කිසි ක්‍රියාකාරීත්වයන් සිදු කළ යුතු බව ඒ සූත්‍ර දිහා බැලුවම පේනවා. දැන් අපි අර කියපු අට්ඨියති හරායති jigucchati වගේ වචන, එහෙම නැත්නම් අපි අර සඳහන් කරපු මූලික වශයෙන් කියපු වචන අමතක වෙන නිසා මම හිතන්නේ මම පොලේක ලියාගෙනවා. නාදි වාසේති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති වගේ වචන මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් මේවා සම්බන්ධ කරන්නේ අපේ ద్వාර ක්‍රියාකාරීත්වයත් එක්ක. අපි ద్వාර වලින් අරමුණු ගත්තට පස්සේ නැත්නම් ద్వාර වලින් ගන්න අරමුණට සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් තමයි ඔය මේ සංකල්ප වල වැඩිපුරම අවධානයට යොමු වෙලා තිබෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඇහැට ගියා. මෙතන මම මේක නැවත නැවත කියනවා මොකද මම හිතන්නේ මේක එච්චර ලේසියෙන් දිරවන්න අමාරුයි. අපිට විලාවකට තේරුම් ගියත් ඊට පස්සේ තව ටිකකින් අමතක වෙන්න පුළුවන්. අපි දැන් යම් කිසි කාරණයක් නිසා අපි ඇහැට ගියා. ඉතින් මේ ඇහැට අවධානය යොමු වෙන කාරණය ගැන අපි කියනවා අර චප්පානක සූත්‍රයේ විස්තර වෙලා තියෙනවා. මේ අදහසත් මම හිතන විදිහට සම්මත අභිධර්මයේ අවධානයට යොමු වෙලා නැහැ. දැන් ඇහැට ගියාට පස්සේ ඔතනදී
මං හිතන්නේ අපි නැවත වරක් මේ ගැටලුව තිබෙනවා හුඟ දෙනෙකුට තියෙන්න පුළුවන්. ඒක මං හිතන්නේ ආපහු නැවත මතුවෙන්න පුළුවන් එකවරක් විසඳුණා කියලා හිතුණත් මේ මනාපය ඇතිවීම මනාපය අමනාපය මනාපාමනාපය මේක මොකද්ද? මෙතන අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මනාපය අමනාපය මනාපාමනාපය කියන එක රහතන් වහන්සේලාට ඇති වෙනවයි කියලා කියනවා. දේශනා වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒ කියන ස්වභාවය අනුව හැසිරෙන්න ඕනේ නැහැ කියන කාරණේ තමයි සාමාන්‍ය පුද්ගලයන් සේක පුද්ගලයන් සහ අසේක උත්තමයින් ගැන සඳහන් වෙන ධර්ම දේශනාවල තියෙන්නේ. දැන් එතකොට මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් අපේ සාමාන්‍ය ජීවිතය තුළ අනාගාමී වුණේ නැති කෙනෙකුට අනිවාර්යයෙන්ම මනාපය සහ අමනාපය සමග කාමය කියන ස්වභාවය දෙන්න ඕනේ. ඒ කාරණේ තමයි අපි ගියසරේ වැඩිම සාකච්ඡා කළේ. ඔය කියන අවස්ථාව ඔය අපේ පරිනිර්මිත නිර්මාණ රති මානසික ක්‍රියාකාරීත්වයට සම්බන්ධයි කියලා හිතන්න පුළුවන් කියන අදහස. දැන් මම හිතන්නේ මේ කියන්න උත්සාහ කරන කාරණේ බොහොම වැදගත්. මේ කාරණයට මනාපය ඇති වුණාම දැන් මනාපය පාලනය කරගන්න නම් දැන් අපි අර කතා කරපු අනභවං ගමේති වගේ නැත්නම් ඒකේ ඉතිසලා තියෙන ඔය ක්‍රියා සිදු වෙන්නේ අපේ එහෙ ඉන්න වෙලාවේ. නැත්නම් කනේ ඉන්න වෙලාවේ. නැත්නම් නාසයේ ඉන්න වෙලාවේ. නැත්නම් දිවේ ඉන්න වෙලාවේ නැත්නම් කයේ ඉන්න වෙලාවේ. එහෙම නැත්නම් මනසේ ඉන්න වෙලාව. මේ මනස කියන්නේ මනෝද්වාරය මිසක් අපි අර පුලින් කතා කරපු සාමාන්‍යයෙන් කතා කරන චේතනාම් වික්කමේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායාය වචාය මනසා කියන මනස නෙමෙයි. අපි සාමාන්‍ය කුසල අකුසල් පටන් ගන්න එතන. පින්පව් කියන එක පටන් ගන්න එතන. ඒකට අපේ මනස මනෝද්වාරය කියලා ස්වභාවයක් තියෙනවා. ඇහැ කන නාසය දිවකය වගේම එතනට අර සතා ඇදගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට පිස්සෙලා හිටපු තැනක් තියෙනවා. එතෙන්ද තමයි සාමාන්‍යයෙන් පින්පව් ආදිය කරන්න පටන් ගන්නෙ. එතකොට අපේ තේරුම් කරගත යුතු කරුණු තමයි මම හිතන්නේ අපි තවම මනසේ ආකෘතියයි මනස ගැන ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාව තව ඉස්සරහට පොඩ්ඩ යන්න ඕනේ. මම හිතන්නේ අපි තවම ඉන්නේ හුඟක් මේකේ මුල ප්‍රාථමික මට්ටමේ. නමුත් අපි ඇහැට ගියාම අපි සාමාන්‍යයෙන් ඇහැ කන නාසය දිවකය මනස කියන ద్వාර වලින් ඇහැ කියන ద్వාරය ගැන අපිට කතා කරන එක පහසුයි. මොකද මම හිතන්නේ ධර්මයේ ඒ විදිහට සඳහන් වෙලා තියෙනවා. අනිත් එක බැලුවොත් මම හිතන්නේ අපේ සාමාන්‍ය දැනීමත් ඇහැගෙන වැඩි. දැන් අපි තේරුම් කරගත යුතු කරුණ තමයි මම හිතන්නේ ගියසරේ මේ ප්‍රශ්නේ ආවා. දැන් අපි හිතන්නේ මදුපිණ්ඩික සූත්‍රය සඳහන් වෙන අභිභවනීය වීම කියන අවස්ථාව. මදුපිණ්ඩික සූත්‍රය සඳහන් වෙන අභිභවනීය වීම කියන අවස්ථාව තිබෙන්නේ නිර්මාණ රති අවස්ථාවේ නෙමෙයි. එතකොට අපි අර සංඥාවක් අරගෙන ගිහිල්ලා මනස කියන ద్వාරයට නෙවෙයි මනසට ගිහිල්ලා එතනින් ඇති වෙන ක්‍රියාකාරීත්වයක් තුලින් තමයි අපි මූලික වශයෙන් බැලුවම පపంచ සංඥා නැත්නම් අපේ පංච සංඥා වලින් එහාට ගිහිපු යම් කිසි සංකල්පවල හිරවීමක් තමයි අභිභවනීය වීම කියන අවස්ථාව තියෙන්නේ. તો නිර්මාණ රති අවස්ථාව අභිභවනීය වෙච්ච අවස්ථාවක් නෙමෙයි. දැන් අපි එක මට්ටමකට කිව්වොත් අපි අර ඇහැ කන නාසය දිවකය මනස කියන ක්‍රියාකාරීත්වයේ නිමිති ගැනීමෙන් සහ අනුයන්ජන ගැනීමෙන් වැළකීම කියන අවස්ථාව දැන් සම්පූර්ණ වෙලා. අපි ඇහැට ගිහිල්ලා එහෙ ඉන්නවා. තාම එක්කෝ ඊළඟ මට්ටමට අපි ඇවිල්ලා නැහැ. නැවත වරක් අපේ මනසට ගිහිල්ලා අපි පින්පව් කරන මට්ටමට යමු වෙන අවස්ථාවක් නෙමෙයි. පැහැදිලිද? දැන් අපි පින්පව් උනේ නැති වුණාට නිර්මාණ රති අවස්ථාවේදී කාමය තියෙන්න පුළුවන්.
අනාගාමී මට්ටමට නැත්නම් රහත් වුණොත් එම කොහොමත් නැහැ. නමුත් අයට කාමය කියන එක නැහැ. නමුත් ඒගොල්ලන්ටත් ඒක යම්කිසි ආකාරයකට ඔය මනාපය අමනාපය කියන දේ ඇති වෙන්න පුළුවන්. ඒකට මනාපය අමනාපය කියන්නේ ඇත්තටම පවක් නෙමෙයි. කාමයක් වෙන්න පුළුවන්. කාමයේ සම්බන්ධ වෙන්න පුළුවන්. සෝවාන් සකෘදාගාමි සහ සාමාන්‍ය පුද්ගලයන්ට. දැන් මේ කොටස මම හිතන්නේ ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් අර වචන වලින් වෙන ක්‍රියාකාරීත්වයන් පටන් ගන්නේ අපි ඔය නිමිති සහ අනුයෝජන ඇති වුණාට පස්සේ. මේ අපි කතා කරන්නේ වචන කියන ස්වභාවයට ඉස්සෙල් අවස්ථාව. අපි හොඳට තේරුම් කරගත යුතු කරුණු තමයි අපි වේදනාව සමග සම්බන්ධයි. නමුත් මේ වේදනාව සමග සම්බන්ධ මනාපය කියන සිතුවිල්ල වචන වලින් ඇතිවෙච්ච සිතුවිල්ලක් නෙමෙයි. නැත්නම් බැලුවොත් නෙමෙයි කියන ස්වභාවය. ඒක අපි හොඳට කල්පනා කරලා බැලුවොත් ඒක රහතන් වහන්සේලාට පුළුවන් එතන සිතුවිල්ලක් ඇති කරලා ගන්න. කියනවා රහතන් වහන්සේලාට අමනාප අරමුණේ මනාපය ඇති කර ගන්න පුළුවන් කියලා. ඒකට ඒක සිතුවිල්ලක්. ඒක කරන්න පුළුවන් රහතන් වහන්සේලාට විතරයි. අනිත් අයට පුළුවන් මූලික වශයෙන් බැලුවොත් සේකයටත් පුළුවන් ඒක නවත්ත ගන්න විතරයි. වැඩිම වුණොත්. තේරෙනවද කියන කරුණ? මේ කරුණෝ මම හිතන්නේ මේව දිටි විදියට අල්ලගන්න එපා. මේ මම හිතන්නේ හිතන්න ඕනේ. හිතන්න උපකාර වෙන කරුණු විදියට මම ඉදිරිපත් කරනවා මිසක් මේක මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් ඔය අනාගාමි රහත් මානසික මට්ටම් වල තිබෙන ලක්ෂණ වලට කිට්ටුවට තමයි යන්නේ. සේකයගේ. පැහැදිලිද? අපි තේරුම් කරගත යුතු කරුණු තමයි. එතකොට මූලික වශයෙන් අපි තේරුම් කරගත යුතු කරුණ. මේ අවස්ථාව හුඟක් වැදගත් වෙනවා. අපි යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන වෙලාවේදී. අපි මනස මේ අවස්ථාව පහු කරගෙන යන්න ඕනේ. තේරෙනවද? ඉතින් අපි අර මූලික වශයෙන් දැන් අපේ සාමාන්‍ය විග්‍රහවල තියෙන්නේ අපි නිමිත්තක් ඇති කරගෙන අපි අර මනෝද්වාරය කියන මට්ටමින් නෙවෙයි මන කියන ඊට වඩා මූලික අවස්ථාවට ගිහිල්ලා ඒ අවස්ථාවෙන් ඊට පස්සේ කරන ක්‍රියාකාරීත්වය ගැන තමයි අපි සාමාන්‍යයෙන් විග්‍රහ කරලා බලන්නේ. පැහැදිලිද? මෙතන ඇතුලේ වෙන කොටස දැන් මම හිතන්නේ ඔය හුඟ දෙනෙකුට බැලුවොත් මම හිතන විදිහට ඇත්තටම හොඳින් බලන්න ගියා නම් ඔය සූත්‍රවල ඔය මනෝපවිචාර කියන දේවල් නැත්නම් ඔය සලායතන විභංග සූත්‍රයේ තිබෙන නැත්නම් අපි කතා කරන ඔය මේ සර සංකල්ප කියන්නේ මොකක්ද කියන අදහස ඔන්න ඔය කියන කොටස ගැන මූලික වශයෙන් ගැටලුවක් ඇති වෙන්න ඕනේ. පැහැදිලිද? අපි ඒකට මොලේ යොදලා අපි කල්පනා කරන්න ගියොත් ඒ ගැටලුවක් ඇති වෙන්න ඕනේ. මොකද ඒ කියන කොටස ඇත්තට බැලුවම අපේ සම්මත අභිධර්ම විග්‍රහය තුලින් විස්තර කරන්න අමාරුයි. විස්තර කෙරෙන්නේ නැහැ. මොකද අපි දැන් බැලුවොත් මූලික වශයෙන් අපි අර පංච සංඥා කියන එක යම් ප්‍රමාණයකට අපිට තේරුම් ගන්න පුළුවන්. අභිභවනය වීම කියන මට්ටමේ දැන් මෙතන අපි දැන් ඇහි ඉන්නවා. ඇහි ඉඳෙද්දි මනාපයක් ඇති වෙනවා. පැහැදිලිද? එතකොට මේ මනාපය පාලනය කරගන්න අපි උත්සාහ ගන්න අවස්ථා කීපෙකුත් තියෙනවා. එතකොට මේවා වචන වලින් ඇති වෙන ක්‍රියා නෙමෙයි. වචන වලට සියුම් මට්ටමින් වෙන්නේ. අපි වෙන විදිහකට කල්පනා කරලා බැලුවොත් අපි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ සම්මා සංකප්ප කියන මට්ටමට නික්මවල ගිහිල්ලා තියෙනවා. පැහැදිලිද? මම හිතන්නේ මේක මූලික වශයෙන් අපිට වැඩි වැදගත් වෙනවා. අපි නිර්වාණගාමී මාර්ගයේ යනවා නම් යන්න අපි හැමෝම අදහස් කරනවා. ඒ වෙලාවේදී මේ කොටස පහු කරන්න වෙන බව හොඳින් තේරුම් ගත යුතුයි. මම හිතන්නේ අපි මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් මේ කියන කරුණ මම හිතන්නේ අපි මේ සාකච්ඡාවේ නැවත එකම දේ කියනවා මම හිතන විදිහට. හැබැයි ඒ කියන කාරණේ එකම පොඩ එහාට යන්න තමයි අදහස් කරන්නේ. මොකද මේ කරුණු සමහර වෙලාවට අපිට වෙලාවකට තේරෙන්න පුළුවන්. තව ටිකකින් බැලුවම ඒ කියන කාරණේ තේරෙන්නේ නැතුව යන්න ඉඩ තියෙනවා.
ඒකේ සම්භාවිතාව හුඟක් වැඩි. මොකද එකක් අපිට ඒ කියන මට්ටමේ අත්දැකීම් ලබා ගන්න එක ලෙහෙසි නෑ. දැන් අපි කතා කරන්නේ හැබැයි කාම ලෝක මට්ටමේ අත්දැකීම. අර අනාගාමී අරහත් අයට තියෙන කාම ලෝක මට්ටමේ ඉක්මවපු අවස්ථාව ගැන නෙමෙයි. ඒකට මූලික නැහැ. ඒක නිසා අපි බැලුවොත් යම්කිසි ආකාරයකට මේක තේරුම් ගන්න අපේ අත්දැකීම් වල යම්කිසි කොටසක් තුල ඒක තියෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් පොඩ්ඩක් එළියට යනවා. මෙතන මේක ගැන මම කලින් කතා කරලා තියෙනවා. දැන් බෙතෝවන් එයාගේ ඉහළ සිම්ෆොනීස් හදන වෙලාවේදී එයාගේ යබිරි යට ඇහෙන්නේ නැහැ. මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් එයාගේ මනසට සතුටක් ලැබෙන්න කොයි විදිහට ක්‍රියා කරාද කියන කාරණය ගැන යම් කිසි ආකාරයකට අපිට ඉඟියක් හිතා ගන්න පුළුවන්. පැහැදිලිද? මේ කාරණේ මම පොඩ්ඩක් පැත්තකට තියලා අපි යනවා ඔය කියන කාරණේට විසඳුමක් හොයා ගන්න. මම හිතන්නේ අපි ගිය සැරේ මේ පිළිබඳව සඳහන් කරා. නමුත් උඹක් එහාට ගියේ නැහැ. මම හිතන්නේ අදත් මේ පිළිබඳව මට ලොකු විස්තරයක් කරන්න තරම් දැනුමක් තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ ඊටම වැදගත් තව සංකල්පයක් ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි ගිය සැරේ අප්‍රමාදය කියන කැලල ගැන හුඟක් කතා කරා. බුදුහාමුදුරුවෝ එක එක්කිනාට ධර්මය දේශනා කරනකොට පාවිච්චි කරන ආකෘතිය එකම නෙමෙයි. එයාගේ මනසට අනුව මේ ලෝකේ තියෙන දේවල් ගැන අපි කල්පනා කරලා බැලුවොත් ධර්මයේ මෙහෙම තියෙනවයි කිව්වට මෙහෙම කිව්වට ඒවා තියෙන දේවල් නෙමෙයි. ඒවා බුදුහාමුදුරුවෝ වචන පාවිච්චි කරලා තියෙනවා අපිට කරුණු තේරුම් කරන්න. අපි ඒ කාරණේ හොඳට තේරුම් අරගන්න ඕනේ. පැහැදිලිද? අපි මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් නැත්නම් අපි ඒවා දික්ටි විදියට අල්ලගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ ඔය ආරියෂ්ඨාංගික මාර්ගයත් නැත්නම් මේ දික්ටියක් විදියට අල්ලගන්න එපා කියලා දේශනා කරලා තියෙනවනේ. ඒ කරුණු තේරුම් ගන්න එක එක්කෙනාට අවශ්‍ය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් අපිට ගැඹුරු හුඟක් දේවල් අපිට ඒ ආකෘතිය තුලින් බැලුවම සෑහෙන ගැඹුරු දැනුමක් එනවා. හැබැයි ආකෘතිය අල්ලගන්න එපා. ඉතින් ආකෘතිය අල්ලගන්න එපා කියන කාරණේ බුදුහාමුදුරුවෝ බුදු දේශනා කරලා තියෙනවා. දැන් මම ඒක පොඩ්ඩක් එයාට විග්‍රහ කරන්න ගියාම කොහොමත් ඒකට වඩා හුඟක් ඩිස්ටෝෂන් උත් එන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ අපි ධාතු විභංග සූත්‍රයට ගිහිල්ලා බැලුවොත් ධාතු විභංග සූත්‍රයේ තිබෙනවා මේ අදිෂ්ඨාන හතරක්. මට උඟක් කලින් ඉඳලා ප්‍රශ්නයක් තිබුණා. පැහැදිලිද? මේ අදිෂ්ඨාන හතර ඇරෙන්න බුදුහාමුදුරුවෝ ධාතු කොටස් 6ක් ගැන කියනවා. දැන් බුදු දේශනාවේ අපි කල්පනා කරලා බැලුවොත් බුදු දේශනාවට කලින් ජ්‍යොතිෂය තිබුණා. ජ්‍යොතිෂයේ සාමාන්‍ය අපි බැලුවොත් භූත කොටස් 5ක් ගැන කතා කරන්න ඕනේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. පැහැදිලිද? බැලුවොත් ලෝකයේ ගැන ලෝකයේ ආකෘතිය ගැන විස්තර කරන්න මම කියන කරුණෝ දිට්ටි විදියට අල්ලගන්න එපා. මම නැවත වරක් කියනවා. අපි සාමාන්‍ය බැලුවොත් ජ්‍යොතිෂය නැත්නම් බුද්ධ කාලයට ඉස්සෙල්ලා අපි ඔය ලෝකයේ හැදිලා තියෙන්නේ ධාතු කොටස් 5කින් කියන විශ්වාසයක් තිබුණා. ධාතු කොටස් නේ අපි බැලුවොත් එම මූලික වශයෙන් භූත කොටස් 5කින් කියලා. බුදුහාමුදුරුවෝ හතරට අඩු කරා. සතර මහා භූත. පැහැදිලි. ද්‍රව්‍යමය ලෝකය ධාතු කොටස් නැත්නම් අපි බැලුවොත් එම් සතර මහා භූත මිසක් භූත කොටස් 4ක් ගැන මිසක් 5ක් ගැන දාන්න වෙන්නේ නැහැ. ඕක එක මට්ටමකට බැලුවොත් අපේ අයින්ස්ටයින් කියපු කාරණයට යම්කිසි ආකාරයකට සම්බන්ධයි. යම්කිසි ලෝකය බැලුවොත් එහෙම අපි කියනවා අවකාශය අනිත් හතරේ සම්බන්ධතාවයක් තියෙනවායි කියන කාරණේ තමයි ඒක ඉන්ඩිපෙන්ඩන්ට් මේකක් නෙවෙයි කියන කරුණ තමයි අයින්ස්ටයින්ගේ theory of relativity වල කියන්නේ. නැත්නම් සාපේක්ෂතාවාදය කියන එක
වැදගත් සංකල්පයක් තමයි අපි කියනවා කාලයයි අවකාශයයි අතර කර්ව් වෙනවයි කියලා. පැහැදිලිද? දැන් බැලුවොත් අපි කාලය සහ අවකාශය අතර මොනවාද සම්බන්ධතාවයක් නැත්නම් ඒවා ඉන්ඩිපෙන්ඩන්ට් ඩයිමෙන්ෂන් නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් මාන ස්වායත්ත මාන නෙමෙයි කියන කාරණය අපේ සාපේක්ෂතාවාදය අයින්ස්ටයින්ගේ ඉදිරිපත් කරපු තියෙන ප්‍රධාන මූල ධර්මයක්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන භූත පහ බුදුහාමුදුරුවෝ හතරකට අඩු කරනකොට ඔය කියන අදහස ඒ ආකෘතිය තුල තියෙනවා. පැහැදිලිද? පඨවි ආපෝ තේජෝ වායෝ ගැන අපි දැනගත්තොත් අවකාශ කියන එක යම් කිසි වෙලාවකට අර හතරෙන් තීරණය වෙනවා. ඒක දේශනා ක්‍රමයක්. අපේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ අපිට භූත හතරක් ගැන තමයි සඳහන් වෙන්නේ. ධාතු හතරක්. පැහැදිලිද? දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ අපේ ධාතු විභංග සූත්‍රයේදී පහක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි හයක් ගැන කතා කරනවා. ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි කියන්නේ. පැහැදිලිද? මෙතන මම මේ කියන්නේ එක බෞද්ධ දේශනා ක්‍රම තියෙනවා. අර පහේ කැලේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ නැහැ. එකකදී හතරක් විදියට කියනවා, තව එකකදී හයක් විදියට කියනවා. තේරෙනවද? දැන් මෙතනදී මම හිතන්නේ අපි ධාතු විභංග සූත්‍රයේ තිබෙන සංකල්ප අතර ඔය අපි හයක් ධාතු කොටස් ඊට පස්සේ අදිෂ්ඨාන හතරක් තේරෙනවද? ඒ කියන ඒ සූත්‍රයේ ඔය කියන කරුණ විස්තර කරන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න බුදුහාමුදුරුවෝ ඔය කියන සංකල්ප දෙක ඉදිරිපත් කරලා තමයි මේ අපේ පුකුසාති කලින් රජුරෝ මම හිතන්නේ මූලික වශයෙන් බැලුවොත් ඒ කියන හාමුදුරුවන්ට නැත්නම් බැලුවොත් එම මානවන්න උල් ලැබුණෙත් නැහැ. නැත්නම් මං හිතුවේ බැලුවොත් එම අද වචන නිකෝ චීවරධාරියට. පැහැදිලිද? පැවිද්දා. කොහමද ඒ කාලේ හිටියට පැවිදි වුණා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තමයි පැවිදි වුනේ. ඔව් වෙනුවෙන් පැවිදි. ඈ? කියලා ඒ අනිත්‍යය වගේ නෙමෙයි වෙනුවෙන් පැවිදි. ඒ වෙනුවෙන් පැවිදි වුනේ. ඉතින් ඒක තමයි මං කියන්නේ. හැබැයි ඉතින් එතකොට එයාට තවම පැවිද්ද පීටියෙන් නැහැ. මූලික වශයෙන් බැලුවා. ඔව් ඒ අනිත්‍යයටත් තියෙන්න පුළුවන් නේ. මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් දැන් අපි තේරුම් කරගත යුතු කරුණ තමයි මූලික වශයෙන් අපි හොඳට තේරුම් කරගත යුතු කරුණ තමයි දැන් මෙතන අපි එතකොට ඔය මම මේ කියන්නේ දැන් උතන බුදුහාමුදුරෝ අපි මේ අලුත් සංකල්ප ගැන කතා කරන්නේ එක මට්ටමකට මොකද අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති ධර්මයේ තියෙන සංකල්ප තියෙනවා. පැහැදිලිද? අපි මනසේ ආකෘතියක් හදනවා නම් ඇයි මෙතනදී 4 ඇයි මෙතනදී 6 කියන කාරණා ගැන අපිට මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් අපිට මේ අවධානය යොමු කරන්න ඕන කරනවා. මම කියන්නේ නැහැ කියන අපිට ඒක අවධානය කර දැනුම ලබා ගන්න කියලා. නමුත් ඒක අවශ්‍ය වෙයි. අපි යම්කිසි ආකාරයකට හරි ආකෘතියක් සකස් කරන්න උත්සාහ හරි ඒක නිවැරදිම වෙන්න බෑ. ඒත් එහාට ගියපු ආකෘතියක් සකස් කර ගන්න ඕන. දැන් අපේ අදහස එක කොහොමද පුකුසාතිට ප්‍රයෝජනවත් උනේ කියන කාරණේ යාගේ මනස වඩා ගන්න ප්‍රයෝජනවත් උනේ කියන කරුණ තමයි. ඒක අපිට නැත්නම් වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි ආකාරය ගැන තමයි ඒ බුදුහාමුදුර එතෙන්දී ඉදිරිපත් කරපු ඒ ධර්ම න්‍යාය කොහොමද ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියන කරුණ ගැන තමයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ගිය සැරේ අර අප්‍රමාදය කියන සංකල්පය ගැන සාකච්ඡා කරා. දැන් මෙතනදී මම හිතන්නේ අපි තේරුම් කරගත යුතු කාරණේ තමයි මම ඔය මුල් අර කැලල පැත්තක තිබ්බේ අපිට පාවිච්චි කරන්න තියෙන අතිරේක දැනුමක් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නැති. පැහැදිලිද? මම හිතන්නේ මේ විඥාන ධාතුව කියන කාරණේ ওই සූත්‍රය විතරක් නෙමෙයි තියෙන්නේ. විඥානය සහ විඥාන ධාතුව එක නෙමෙයි කියන කරුණ මූලික වශයෙන් ධර්මයේ තව සූත්‍රවල තියෙනවා. මට ඒක කොහෙද කියලා මතකයට උළු නම් එන්නේ නැහැ. පැහැදිලිද?
නමුත් මූලික වශයෙන් කල්පනා කරලා බලුවොත් ඔය අදිෂ්ඨාන කියන්නේ මොකක්ද කියන කරුණ. දැන් ওই කැල්ල මම පැත්තක තිබ්බා. අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න. පැහැදිලිද? මම අද පාවිච්චි කරයිද නැත්නම් මට කියන්න බෑ ඒක කොහොමද කියලා. මූලික වශයෙන් කල්පනා කරලා බලුවොත් අදිෂ්ඨාන කියන කරුණ දැන් අපි ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික ක්‍රමය ඇතුලේ තියෙන්නේ අරක තියරි එක මේ ආයතන 6 ගැනයි නැත්නම් ධාතු 6යි ගැන කියන එක තියරි එක. ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික ක්‍රමය තමයි අදිෂ්ඨාන 4. අදිෂ්ඨාන 4 කියන්නේ තියරි එකක් නෙවෙයි. අදිෂ්ඨාන කේත්‍ර කියන්නේ ටෙක්නික් එකක්. පැහැදිලිද? තේරුණාද? මේ අදිෂ්ඨාන කියන්නේ මොකද්ද? අපි කියනවා අපි අදිෂ්ඨාන කරගන්නවා. මොකද මං හිතන්නේ මට ළඟදී නම් මට මතක නෑ මං හිතන්නේ මං කාලයකට ඉස්සෙල්ලා කියවලා තියෙන විදිහට ඔය ස්ථාවර අදිෂ්ඨාන කියන වචනේ එක එන්නේ සාමාන්‍ය ස්ථාවර මට්ටමක් තියෙනවා ඒක වඩාත් හොඳින් කරාම අදිෂ්ඨාන වෙනවා පැහැදිලිද ස්ථාවර කියන කොටසක් ස්ථාවර කියලා අපි කියනෝනේ යම් කිසියක් ස්ටේබල් ස්ථාවර එක වඩාත් හොඳින් ස්ථාවර වුණාම අපි කියනවා අදිෂ්ඨාන කියලා. ඉතින් අපි අදිෂ්ඨාන කරනවායි කියලා කියන්නේ ඔක තමයි. පැහැදිලිද? සාමාන්‍ය අපිට අපි හොඳට දැන් ඔය අර්ථ දැක්කම මම කොහේ හරි දැක්කම මට මතක නැහැ කියන්න හරියට. මූලික වශයෙන් බැලුවම අපි අදිෂ්ඨාන කරනවායි කියලා කියන කාරණේ කරන්නේ ඕක. පැහැදිලිද? සාමාන්‍ය ස්ථාවර මට්ටමක් කියනකට වඩාත් හොඳින් ස්ථාවර කර ගැනීම කියන කාරණේ තමයි අදිෂ්ඨාන කරගන්නවා කියලා කියන්නේ. පැහැදිලිද? ඔය අතර මම හිතන්නේ අපි පහුගිය කාලෙත් සාකච්ඡා කරලා තියෙනවා මම හිතන්නේ කීප සැරයක් කලින් කතා කරලා ඇති. මූලික වශයෙන් කල්පනා කරලා බලුවොත් ඔය අදිෂ්ඨාන කියන කරුණ මේ විශේෂ අවස්ථාවට සම්බන්ධ කරලා නැහැ. සත්‍ය අදිෂ්ඨානය. පැහැදිලිද? දැන් මම මේ කතා කරන්නේ සත්‍ය අදිෂ්ඨාන කරනවා කියන්නේ මොකද්ද? අපි ගියසරේ නැත්තම් පහුගිය කීප වතාවෙදි කතා කර හිටියා අපේ මනස කෑලි වලට කඩලා මනස කෑලි වලට කැඩුවම තමයි මුසාවාදා අකුසලයේ වෙන්නේ. පැහැදිලිද? මනස කෑලි වලට කඩන්නේ නැතුව තියාගන්න අපි යම් කිසි ආකාරයකට බැලුවොත් කියනවා අපිට සත්‍ය අදිෂ්ඨානය කියලා. පැහැදිලිද? අපිට තියෙන්න පුළුවන් එකයි දෙකක් තියෙන්න බෑ. පැහැදිලිද? සත්‍ය අදිෂ්ඨාන කියන කාරණය තුල තියෙනවා අපි මනස කෑලි වලට කඩන්නේ නැහැ කියන එක. පැහැදිලිද? ඒකට අපි ඒක තුල ගැඹුරෙන් සමාධිය කියන කාරණේ මම විදිහට ගැබ් වෙලා තියෙන එක ගන්න. පැහැදිලිද? අපි සත්‍ය අදිෂ්ඨානය කියන කාරණය තුල මනස කෑලි වලට කඩන්නේ නැහැ කියන කොටස තියෙනවා. තේරුණාද? දැන් ඔතන මට තේරෙන විදියට අර අපි කියවන්නේ අපේ හයක් කොය තියෙනවා කියලා ධාතු කොටස්. ඔකේ මනසට අදාළ දේ තමයි විඥාන ධාතුව. පැහැදිලිද? විඥාන ධාතුව අපි සකස් කරනවා යම් කිසි ආකාරයකට බැලුවොත් කැඩෙන්නේ නැතුව තියෙන්නේ. පැහැදිලිද? මම මේ කියන කරුණ මම කණු ටික එකතු කරලා කියනවා මේක මෙහෙමයි කියලා මම කොහෙවත් දැකපු එකක් නෙවෙයි මේ කියන්නේ. පැහැදිලිද? මේ කණු ටික එකතු කරාම අපිට යම් කිසි ආකාරයකට අපි එහෙම නිගමනයකට එන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? මොකද ඔය අදිෂ්ඨාන 4 මට ඇත්තට බැලුවම ලොකු ප්‍රශ්නයක් තිබුණා. තව මට කියන්න බෑ දැන් මම මේ කතා කරගෙන යද්දී මම ඔක පිළිබඳව තවම හිතමින් තමයි මේ කතා කරන්නේ. පැහැදිලිද? ඒකට සත්‍ය අදිෂ්ඨානය කියන කාරණය අනිවාර්යයි. පැහැදිලිද? ඊළඟට කියන්නේ මේක පිළිවෙලක් කියලා කියන්න බෑ. නමුත් අපි බැලුවොත් අපිට සත්‍ය අදිෂ්ඨානය තියෙනවා. පැහැදිලිද? ඊළඟට ඡාග අදිෂ්ඨානය. පැහැදිලිද? ඡාග කියලා කියන්නේ ඔය ධාන කියන කැලේ මුල තමයි ඡාග. ඡාගානුස්සතිය ඔය කියන මම හිතන්නේ වගේ පොතකුත් ලියලා ඇති මම හිතන විදිහට. ඡාග කියලා කියන්නේ අපි පිට තියෙන දෙයක් නෙමෙයි. මම හිතන්නේ අපි දැන් දාන කියලා කියනවා පිටින් තියෙන දෙයක් දෙන්න. ඡාග කියලා කියන්නේ පිටින් තියෙන දෙයක් දෙන්න නෙමෙයි. තමුන්ගේ මම කියන කැලෙන් කොටහක් අතාරිනවා.
තමුන්ට තියෙන දානය දෙන්න විරුද්ධ යම් කිසි ආකාරයක මනසේ කැලලක් තියෙනවා නම් ඒක කොටස අතහැරලා දාන්න. පැහැදිලිද? තේරෙනවද? අපේ මගේ ක්‍රියාකාරීත්වයට දැන් මම කියන ක්‍රියාකාරීත්වය ඇතුලේ මම කම්ප්ලෙක්ස් බීයින් කෙනෙක් නම් නැත්නම් පැහැදිලිද කියන කාරණේ. ඒකට මට යම් කිසි ආකාරයකට දැන් අපි ඒ ඇතුලේ ඒකට විරුද්ධ කොටස් තියෙනවා නම් මේ මගේ කියලා සඳහන් කරන කොටස් ටික අතාරින්න. පැහැදිලිද? අපි කියනවනේ මට මේකට මත දෙකක් තියෙනවා කියලා. ඒ මත දෙකක් තියෙන්න බෑ. එකක් සත්‍යය එක පැත්තට තියෙනවා. ඒකට අනිත් පැත්තෙන් බැලුවම මම කියලා කියන කොටසේ මම කියලා අල්ලගෙන ඉන්න කොටස් වලින් කොටහක් අතාරින්න. පැහැදිලිද? තේරෙනවද? අපි ඕක මම හිතන්නේ උත්තර අපි නිවන ගැන කතා කරන තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. පැහැදිලිද? ඔය ඡාග කියන අදහස අන්තිමට ඔය නිවනට සම්බන්ධ කරලා තියෙනවා. ඡාගානුස්සතිය කියන ඡාග කියන එක බොහොම සරල දෙයක් නෙවෙයි. ඒක බොහොම ගැඹුරු දෙයක්. පැහැදිලිද? මෙතන කියන්නේ ඡාග අදිෂ්ඨාන කරනවා කියන්නේ තමුන් පිට තියෙන දේවල් අපි දන් දෙනකොට දානයත් වැදගත්. දන් දෙනකොට සැරෙන්න ඒකට බාධා කරන මානසික ප්‍රවණතාවය අයින් කරනවා. ඒත් අපි අර මුළු හිතෙන්ම දෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? තේරෙනවද? අපි දානයක් දෙනකොට දානයට විරුද්ධ නැත්නම් දානය දෙන එකට විරුද්ධ මගේම කොටස් තියෙනවා. පැහැදිලිද? ඒක අපි ඔය මානසික මට්ටමේ ඉහළට යනකොටත් ඔය දේව මට්ටම් වලට යනකොටත් අර කාම කොටස් අතාරින්න ඕනේ. පැහැදිලිද? ඒකේ වචනේ ඡාග. පැහැදිලිද? දාන කියන කෑල්ල අපිට පිටට පේන කෑල්ල ඡාග කියන්නේ ඇතුලේ සිදුවෙන මානසික ක්‍රියාකාරීත්වය. හරිද? ඡාග අධිෂ්ඨානය කියන්නේ එතකොට මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් අපි එතකොට සත්‍ය අධිෂ්ඨානය තියෙන්න ඕනේ ඡාග අධිෂ්ඨානය තියෙන්න ඕනේ. පැහැදිලිද? ඊළඟ කොටස අපි දැන් කල්පනා කරලා බලමු මම මේ කියන්නේ කෙලෙස් අතහැරීම. දැන් කෙලෙස් කියන්නේ ගමුගේ ඇතුලේ තියෙන දේවල්නේ. කෙලෙස් කියලා කියන්නේ අපි අල්ලන් ඉන්න. තේරෙනවද? ඒකට කෙලෙස් අපි අතාරින්න ඕන. තේරෙනවද? කෙලෙස් එතකොට කෙලෙස් කියන කොටවත් කෙලෙස් කියන්නේ අපි හුඟක් අපි අතාරින්න ඕනේවට කියන හුඟක් පොදු නමක් වගේ තමයි කෙලෙස් කියලා කියන්නේ. පැහැදිලිද? තේරෙනවද? එක විදිහේ දේවල් තියෙන්න පුළුවන්. ඒකට ඒවා මගේ ඇතුලේ තියෙන්නේ. පැහැදිලිද? ඒකට අපි කියනවා ආසව අනුසය ධර්ම කියන කැලලත් ඔය කියන කොටසට එනවා. ඒවා මම කියන කැලල ඇතුලේ තියෙන්නේ. ඒවා ඔක්කොම අතාරින්න බෑ. අර අන්තිමට ඔය මේ මොනවාද මේ දාණයෙන් පටන් ගන්නවා. ඔව් දාණයෙන් එතකොට අපි මුලදී පටන් ගන්න අර දෙන්න තියෙන අකමැත්ත අපි අයින් කරනවා. ඒකට ඒක අර අපි එතනදී අපි මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් ඉස්සෙල්ලා අපි පරිභෝජනය කැප කරනවානේ. පරිභෝජනය කැප කිරීම තමයි ඔය හෝම කියන කැලලට එන්නේ හුඟක් වෙලාවට වගේ. අපි යමක් බලාපොරොත්තුෙන් එහෙම දන් දෙනවනේ. දෙවුල් මිනිස්සුප කෙලවර අර දෙව් මිනිස්සුප වලට එන්නේ අපි අර ඒක අතහැරලා නැහැ. අපි මේක දුන්නට හමුදුරන්ට මේක දෙනවා අපිට දෙව් මිනිස්සුප ඕනේ. අපි නෙක්ඛම්මේ ඡාගය ප්‍රේස් කරමු. නෙක්ඛම්මේදිත් කරන්නේ නෙක්ඛම්මයට සම්බන්ධ ඡාග කොටසක් තියෙනවා. නෙක්ඛම්මේදී අපි කරන්නේ අපි යම් කිසි ආකාරයක හුඟක් වෙලාවට සාමාන්‍ය මට්ටම් ඇතුලේ බැලුවොත් එහෙම අපි අර බාහිර තියෙන දේවල් අතාරිනවා. පැහැදිලිද? දැන් අපි ඔය කියන්නේ අර කාම විතක්ක කාම ව්‍යාපාද විහිංසා විතක්ක අතරින් නෙවෙයි. දැන් නාඩි වාසිය පජායතන කාම හරි මම හිතන්නේ අපිට ඒ කියනකොට දැන් විතර්ක විතරක් අතහැරලා මදි. කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා ඔව් ඒක තමයි මම කියන්නේ. එතකොට ඔය කියන්නේ මූලික වශයෙන් බැලුවොත් ඔය සම්මා සංකප්පය කියන එකනේ. සම්මා සංකප්පය කියන කොටස අපි කියනවා කාම ව්‍යාපාද විහිංසා කියලා කොටස් තියෙනවා. ඔය වචන තුනම ඊට වඩා එහාට තියෙනවා. පැහැදිලිද? මට හරියට මතක එන්නේ නැහැ. නමුත් අපි දැන් උදාහරණ වශයෙන් බැලුවොත් ඒක තමයි මම කිව්වේ. දැන් අපි
අපි මේ ඉස්සෙල්ලා කතා කර හිටියේ දැන් අපි මනෝප විචාරය ගැන මොකද්ද අපේ මේ මොකද්ද අපි කිව්වේ මොන මනෝප විචාරයත් එක්ක එනවනේ සෝමනස්ස නෙවෙයි මොකද්ද අපේ ඒකත් එනවා මම හිතන්නේ අපි මම හිටියේ නෑ මේ මෙතන මම මේ කියනවා මට ආපු දැන් මේ වචනේ අමතක වුණා ඉතින් ප්‍රශ්නයක් නෑ මූලික වශයෙන් අපි බැලුවොත් අපි දැන් මනාපය අමනාපය කියලා තියෙනවනේ අමනාපය දැන් අපිට මනාපයක් ඇති වුණොත් පැහැදිලිද දැන් මනාපය අයින් කරනවා කියන කරුණ නැත්නම් මනාපය අයින් කරන අපි කියන්නේ අර ඒක ඉස්සෙල්ලා කිව්වොත් එimhe මට මේ වචන ඇත්තට මේ නාදි වාසේති දැන් මනාපය කියන්නේ ක්‍රියාවකට සම්බන්ධ යම්කිසි ආකාරයක චේතනා ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. ඔව්. පැහැදිලිද? දැන් මේ අපි නවත්ත ගන්න ඕනේ අපි මගේ ඇති වෙච්ච මේ කොටස අතාරින්න ඕනේ. පැහැදිලිද? එතකොට අපි සාමාන්‍ය මට්ටමේ දැන් අපි මම කියන්නේ උතන නාම සහ ක්‍රියා කියලා කොටස් දෙකක් තියෙනවානේ. දැන් මෙතන අපි දැන් මම මේක නැවතරක් මම කියනවා මේක මම මේ හුඟක් හිතපු එකක් නෙවෙයි අපි නිර්මාණ රති මට්ටමේදී අපි අතාරින්න ඕනේ ක්‍රියා පැහැදිලි තේරෙනවද නිර්මාණ රති මට්ටමේදී අපි යම් ක්‍රියාවලින් සතුටක් ලබනවා දැන් ක්‍රියාව අතාරින්න ඕනේ පැහැදිලිද ඉතින් ක්‍රියාව අතාරින්න එක පුළුල් අර්ථයට කියන්න පුළුවන් නෙක්ඛම්මයට අදාළයි කියලා. පැහැදිලිද? තේරෙනවද කියන කාරණේ? හැබැයි අපි ද්‍රව්‍යමය කොටසක් නෙවෙයි මෙතන ඉන්නේ. තේරෙනවද? ඒක තමයි කියන්නේ අපි ඒක ඉවසන්නේ නැහැ. පැහැදිලිද? අපිට අතාර ගන්න බෑ. හැබැයි අපි ඒක ඉවසන්නේ නැහැ. පැහැදිලිද? තේරෙනවද කියන කාරණේ? ඒකට ඒක අතාරින්න මට්ටම ඒක අතාරිනවා කියන කාරණේ ඊට වඩා එහාට දෙව ඊට පස්සේ ස්ටෙප් එකේ තමයි ඊළඟ එක අතාරින්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? තේරෙනවද? ඒකට අපේ සිත ඇතුලේ අපි ඇතුලේ යම්කිසි බලවේගයක් හදනවා. ඒකට අපි අර තේරෙනවද කියන කාරණේ මේ කැලේ මම මේ කොරිලේට් කරන්න හදන්නේ මට කියන්න බෑ හරියටම කොහොමද මැප් වෙන්නේ කියලා. අර චාගෝ කියන එකට යම්කිසි ආකාරයකට සම්බන්ධයි. චාගෝ වලදී කරන්නේ මම මගෙන් කැලලක් අතාරිනවා. පැහැදිලිද? තේරෙනවද? පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට නෙක්ඛම්මය කියන එක නැත්නම් අපි බැලුවොත් මනාපය කියන එක මගේ තුලින් තමයි උපදින්නේ. ඒක මං හිතලා ඇති කරගන්නපු එකක් නෙමෙයි. තේරෙනවද? රහත් වෙලා අනාගාමී වෙලා නැත්නම් එයාට ඒකත් එක්ක කාමයක් තියෙනවා ඒක ගන්නක. පැහැදිලිද? ඒක ඇති වුණා. මනාපය ඇති වුණා. ඉක්මනට ඇති වෙනවා. මේක එතකොට කියන සර සංකල්පයක් විදියට. පැහැදිලිද? තේරෙනවද? පැහැදිලිද? ඒකට මේක පවක් නෙමෙයි. මනාපය ඇති වෙන එක පවක් නෙමෙයි. පැහැදිලිද? සමහර වෙලාවට අපි කරපු කලින් පිනක් නිසා આવොත් එහෙම අපිට ඒක විඳින එක භෝග සුඛයට ඇතුළත් වෙන්න පුළුවන්. පැහැදිලිද? තේරෙනවද කියන්නේ? අපි තේරුම් කරගත යුතු කරුණ තමයි හැබැයි අපි ඒකේ පමාවටපත් වෙනවා. තේරෙනවද මම මේ කියන්න හදන කාරණේ උගක් ගැඹුරක් තියෙනවා ඒක ඇල්ල මම මේ කියන්නේ ඇත්තටම වටෙන් පිටින් හින්ට්ස් ගොනක් දෙනවා මිසක් මේක හරි සම්පූර්ණ විස්තරයක් නෙමෙයි. සාකච්ඡාවේදී දැන් අර කයෙන් කය තියෙනවා සිත තියෙනවා තුලේ ඉන්නවා වගේ අර ඒ ඊට පස්සේ අන්තිමට ඕක දැන් එහාට ගියාම අන්තිමට බුදුහාමුදුරුවෝ කියනෝනේ ඇහත් අතාරින්න කියලා. මේ මට්ටම නිර්මාණ රති මට්ටමේදී ඇහැ අතාරලා නැහැ. පැහැදිලිද? ඇහැ ඔබේ නෙවෙයි ඇහැ අතාරින්න කියන මට්ටම ඊට වඩා එහා තියෙන්නේ මං හිතන්නේ. තුම්මාක වර්ග මොකක්ද කියන එක තුම්මාක අර මේ තුම්මාක තුම් කියන්නේ
ඔබ කියන්නේ ඔබ නෙවෙයි කියලා අතාරින්න කියන හැම ඔව් ඔව් ගොඩක් තියෙනවා මං හිතන්නේ වෙන්න ඕනේ මං හිතන්නේ තියෙන මට නම මතකයි කොහෙද සම්බන්ධයක් හිතා ගන්න බෑ පැහැදිලිද දැන් මේ කොටස ඇහැ අතාරිනවයි කියන එක නෙමෙයි මෙතන ඇහැ තියෙනවා බලන එක නවත්තන්න අතාරිනවා මම අර බලන්න තියෙන කැමැත්ත නෙමෙයි ස්වාභාවිකව තියෙන එක නවත්තන්න පැහැදිලිද මෙතනින් එහෙම බලලා ඉන්න එක ඊට එහාට යන එක නිමිති ගැනීම ඔව් ඒ විතර්ක එන්නේ අර පපංච සංඥා ඒවා දැන් එතකොට අතහැරලා ඉවරයි අපි අරමුණු අරගෙන දැන් ඔය කියන්නේ අපි ඔය අපේ අභිභවනය වීම කියලා කියන්නේ අපි ඒකෙන් පස්සේ අරමුණු අරගෙන ගිහිල්ලා මනසින් ඇති වෙන දෙයක් පැහැදිලිද දැන් අපි ඇහෙන් හෙල්ලෙන්නේ නැහැ තේරෙනවද අපි සාමාන්‍යයෙන් දැන් මෙතන අපි හුඟක් ඉස්සෙල්ලා කතා කර හිටියා මෙතන අපි අවුරුදු කීපයක් විතර තිස්සේ කතා කර හිටියේ ඔය පපංච සංඥා තියෙන එක වළක්ව ගන්න එක දැන් මේක ඊට එහා ඒකට තුසිත ඒකට ඒ ගැඹුරු එක තුසිත ඔව් තුසිතට එහා නිර්මාණ රති ඇති වෙන කාමය කොහොමද මට තේරෙන්නේ නිර්මාණ රති මට්ටමේ කාමය කොහොමද ජයගන්නේ කියන එක පැහැදිලිද තේරෙනවද පැහැදිලිද දැන් නිර්මාණ රතියේ කාමය ගැන ඇත්තටම සාකච්ඡා වෙන්නේ නැහැනේ හැබැයි ඕක ඇල්ල යම් කිසි වෙලාවක දැන් සෝවාන් වෙන පුද්ගලයෙකුට ඕක ගැන පොඩි දැනුමක් තියෙනවා නැත්te නෑ මොකෝ අර දිව්‍ය ලෝක හතරයි මානසික බ්‍රහ්ම ලෝක මාර බ්‍රහ්ම ලෝක දෙකයි වෙන් කරන්න පුළුවන් ඒ වෙනස දැනෙනවා හැබැයි ඒකට වචන හොයන්න ලේසි නෑ මේ සාකච්ඡාවේදී තමයි අර 24ක් ගැන දැනගන්න ඕනේ කියන්නේ මොකද කියලා එන්නේ මෙතන ඔව් මෙතෙන්ට තමයි එන්නේ දැන් පැහැදිලිද ඉතින් මේ පාත් එකේ යම් ප්‍රමාණයක කොටසක් ගිහිල්ලා තියෙනවා හැබැයි සම්පූර්ණ කරලා නැහැ පැහැදිලිද එතන කියනවා ඒ පිළිබඳ අභිඤ්ඤය දැනුමක් තියෙන්න ඕනේ හැබැයි ඒක පරිඤ්ඤය නෙමෙයි ඒක සම්පූර්ණ නැහැ පැහැදිලිද ඔය කියන්නේ දැන් තමයි තේරෙන්න පටන් ගන්න මොකක්ද කියන්නේ නෑ නිර්මාණ රතිය ගැන එතකොට මූලික නිර්මාණ රතිය ගැන විස්තර වෙලා තියෙන සූත්‍ර දැන් මේ සූත්‍රවල කියන ප්‍රමාණය ඒ කොටස ගැන සැහෙන එහෙම වෙන්න හුඟක් ඉඩ තියෙනවා අනිත් එක ඒක අර සංජානනයේ නෙමෙයි තමුන්ගේම එක්ස්පීරියන්ස් එකේ ඔව් සංඥාමය එකක් නෙමෙයි ඒක එක්ස්පීරියන්ස් එකෙන් මේ දෙකේ වෙනස දැනගන්න ඕනේ හැබැයි ඒක ගැඹුරටම ගිහිල්ලා නැහැ යම් කිසි ආකාරයක වෙනසක් තියෙනවා කියන එක දැනෙනවා පැහැදිලිද දැන් මම හිතන්නේ අපි එතකොට ඒක අර ඒක පටලවා ගන්න එපා ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙන අපි අර ලියලා අපි කතා කරේ ඔය විතක්ක ඇති කරලා යන ප්‍රමාණය එන්නේ විතක්ක ඇති කරලා යන එක එන්නේ අපි අර යාමයේ පහු කරලා තුසිතේට එන්නේ පැහැදිලිද එතකොට අපිට නිකන් කන්ක්ලූෂන් එකකට එන්න පුළුවන්ද සංජානනමය perceptive knowledge එක කියන අපි අත්‍තරම experience නොකරොත් අපි perceptive knowledge අපි පොත් කියවලා හැම නිකන් ගොඩක් නිකන් එන එක අපි ඒක අත්‍තරම experience නොකර නිකන් perceptive විදිහට දැනගන්න මොකද ඒක ඔව් ඒ කොටස දැන් මම හිතන්නේ දැන් ඔය අපිට අර වචනයෙන් වෙන අකුසල් කඩා ගන්න එක ප්‍රයෝජනවත් වෙනවා ඒක ගන්න. පැහැදිලිද? වචනයෙන් යන ප්ලෑන් එක කඩා ගන්න. දැන් අපි අහලා ලබාගෙන තියෙන දැනුම මේකට මම ඉස්සෙල්ලා කිව්වේ වඩා දැන් අපි අහලත් ලබාගෙන තියෙන දැනුම තමයි සම්මා සංකප්පේ සාමාන්‍ය අදහස. පැහැදිලිද? ඒකට අපි වචනයෙන් වෙන පව් කඩා ගන්න. දැන් ඕක එන්නේ සම්මා සංකප්පේ එන්නේ සම්මා වාචා වලට ඉස්සෙල්ලා ස්ටෙප් එකනේ. දැන් this whole knowledge or academia කියන එක නිකන් වචන හරබේ විතරක් කියනවා. ඔව් ඒක වචන වලින් තියෙන එකක් විතරයි. මදුපිණ්ඩික සූත්‍රයේත් කියන්නේ ඒක. ඒක ඕනේ. ඒක අයින් කරන්න බෑ. ඒක essential. අර ටික පනින්න බෑ ඒක නැත්නම්. හැබැයි ඒක කර තියාගෙන යන්න බෑ. එතනින් එහාට ඊට පස්සේ කියන්නේ කීටාගිරි සූත්‍රය කියන්නේ දැන් කරලා බලන්න කියලානේ. පැහැදිලිද? කරලා බලනකොට පෙනෙන කෑල්ල ඊට වඩා ගැඹුරක් තියෙනවා. අපි දැන් මෙතන මේ කියන කොටස කරන්න වචන වලින් දැනුමින් කරන්න බෑ.
පැහැදිලිද? ඒක මම චංක සූත්‍රෙත් ඈ? චංකී සූත්‍රය චාම අපි දෙන්නේ කතා කරන චංකී සූත්‍රය චංකී වෙන්න ඕනේ මට දැන් මතක නැහැ. මට නම් මතක තියෙනවා අඩුයි සාමාන්‍ය බැලුවොත් මම හිතන්නේ ඒක තියෙන්න ඕනේ. දැන් මෙතන මම මේ කී හිටියේ දැන් මෙතන මේ දැන් ඔය අපේ කවුද පුක්කුසාතිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකේ සෑහෙන එකේ වෙනම මොඩල් එකක් හදලා කියලා තියෙනවා. මොකද පුක්කුසාති හුඟක් ඉන්ටෙලිජන්ට් එක්කෙනෙක්. ඔව්. තේරෙනවද? එයාට එතකොට අර ඒ දැනුම මොඩල් එක ආශ්‍රයෙන් දීලා තියෙනවා. මේ 6යි මෙහෙම 6යි ඊට පස්සේ තමයි කියන්නේ ඔය මොකක්ද අපි කිව්වොත් මේක මොනවද දැන් අපි කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ මේ සත්‍ය අධිෂ්ඨානය ඊට පස්සේ දැන් අපි කිව්වේ ඡාග අධිෂ්ඨානය. පැහැදිලිද? තේරෙනවද? ඊට පස්සේ පඤ්ඤා අධිෂ්ඨානය තියෙනවා. පැහැදිලිද? පඤ්ඤා අධිෂ්ඨානය තියෙනවා උපසම අධිෂ්ඨානය තියෙනවා. පැහැදිලිද? ඒකට ඔය හතර මට කියන්නේ ඔක විස්තර කරන්න අපි කවුරු දෙකයි ගැන කතා කරේ නේ? නෝ අපි දැන් ඉංග්‍රීසි කතා කරනවා නේද? දැන් කීයද වෙලාව? දැන් කාලේ. හා? අපේ කාලේ. නෑ අපි ඊළඟ බලමු මං හිතන්නේ. මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් දැන් පඤ්ඤා අධිෂ්ඨානය කියන කෑල්ල එන්නේ ඒක ඉස්සෙල්ලා එන්නේ බෑ. හා? හා? ඒක ඉස්සෙල්ලා උපසමය එන්නේ ඔය. උපසම අන්තිමට එන්නේ නේ. මම ඒක කතා පිළිවෙල මට මතක නෑ කියන්නේ. පිළිවෙල කිසි මම බැලුවා උපසමයයි ත්‍යාගයයි ඕලක් වෙනවද කියලා වස්තුනේ. උපසමය. ඔව් උපසම කියන වචනේ පොඩ්ඩක් මං හිතන විදිහට නෑ. උපසමය ඉවසීමක් වගේ ගන්න. උපසම කියන වචනේ ඇත්තටම උපසම වචන කියන මං හිතන්නේ මූලික වශයෙන් බැලුවොත් අනුසති භාවනාව ආ? උපසම කියන වචනේ දැන් මට ඒකේ ඇත්තට මට ලියා ගන්න මතක වුණා. හරිද මේ සංසිඳි උපසම කියන්නේ සංසිඳීම. ඔව් දැන් සංඛාර උපසමෝ කියලා අර මරණ වල කියන්නේ අනිච්චවත සංඛාර. නෝ. උපසම කියන්නේ සංසිඳීම. පැහැදිලිද? දැන් එතකොට මම හිතන්නේ එතකොට මූලික වශයෙන් ආ? ඒක ත්‍යාගය ආ? භාවනාවක් නෑ. නේද උපසම උපසම කියලා හමුදුන්නමක් නම් ඉන්නවා රංජිලා කියනවා මතක් වෙන්නේ අර අභිධර්මය ගැන එහෙම මේවා කරන්නේ. උපසම කියන වචනේ එන්නේ සංසිඳීම කියන අදහස. දැන් අපි ඕක හරියට කියන්න බෑ කොහොමද කියලා. සංඛාර වලට එන්නේ උපසමය. නෝ. දැන් එතකොට මූලික වශයෙන් දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් අපි ක්‍රියාවක් කරනෝනේ. අපි ක්‍රියාවක් කරන්න platform එක මූලික වශයෙන් බැලුවොත් අපි platform එක ක්ලියර් කරන එක සත්‍ය අධිෂ්ඨානෙන් එනවා. පැහැදිලිද? ඊට පස්සේ අර ඉබේ මතුවෙන දේවල් මේක ඇතුලෙන් මතුවෙන දේවල් පාලනය කරගන්න කරන කැලල යම් ප්‍රමාණයකට ඡාග වලින් එනවා. පැහැදිලිද? තේරෙනවද මං කියන කාරණේ? ඊළඟට දැන් අපි මොකද අපිට එන මට්ටමට පහලින් මතුවෙනවා තියෙන්න පුළුවන් නේ. පැහැදිලිද? අපිට එන මට්ටමට පහලින් මතුවෙන දේවල් තියෙන්න පුළුවන්. ඒවා එතකොට මතුවෙන්න නොදී නවත්ත ගන්න ඕනේ. ඒවා බර ඇති වෙන මට්ටමට කලින් නවත්ත ගන්න ඕනේ. සම්මා වායාමයේ කියන්නේ අර මේ අපි අර මොනවද මේ නූපන්න අකුසල් නැති කරන මට්ටම. උපසමයේ එකම යන වචන තමයි සංඛාර. සංඛාර උපසමය. දැන් මම හිතන්නේ දැන් අපි මම මේ කියන්නේ ඔය මට කියන්න බෑ හරියට කියන්න බෑ කොහොමද කියලා ඉවරලා මූලික වශයෙන් අපි බැලුවොත් අපි එතකොට ඔය ප්‍රඥා කියන්නේ විමර්ශානේ අපි ඒක අන්තිමට නෙවෙයි මට මතක මට පේන විදිහට කියන්න මට හරියටම කියන්න බෑ මම මොකද මම හිතන්නේ මම දැන් තමයි හිතන්නේ මම හිතන්නේ ඔක එහාට මම හිතලා තිබුණේ නැහැ මූලික වශයෙන් බැලුවොත් පඤ්ඤා කියන කොටස ප්‍රඥා කියන කොටස ඔක පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඔක මම හිතන්නේ අපි කොහොමද දිවුණා කියන කාරණේ ඔක කැලි හතර එන්න ඕනේ. පැහැදිලිද? අපි දැන් ඔය විනය දැන් විනය කියන කැලේ එනෝනේ උතන. විනය කියන කැලේ හැමතිස්සෙම ප්‍රඥාවත් එක්ක සම්බන්ධයි.
පැහැදිලිද? මේ ලෝකේ විනෝදේති කියන කෑල්ල අයින් කරන්න නම් පැහැදිලිද? ඒතර ප්‍රඥාව මේ අදිෂ්ඨානය තියෙන්න ඕනේ. ප්‍රඥාව ස්ථාවර මට්ටමක තියෙන්න ඕනේ. පැහැදිලිද? මේක පිළියෙල පාඩේ තියෙන්නේ නාදි වාසයේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති. පැහැදිලි මට හරියටම පිළිවෙල කියන්න බෑ. මොකද මේ කියන්නේ මම හිතන්නේ එතන මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් මේක තව සාකච්ඡා කරන්න වෙයි. කොහොමවත් මම හිතන්නේ මොකද සම්පූර්ණ මේ විනෝදේ කියන එකයි විනය කියන එකයි තේරුම් දෙකක් තියෙනවා. විනය කියන එකේ නා ප්‍රඥාවෙන් ඒක විනාශ කරනවා. විනය කියන්නේ විනාශ කිරීම. නෝ. එතන විනෝදි කියන්නේ එතන මම හිතන්නේ විනෝදේ කියන්නේ ඒ කියන්නේ ප්‍රඥාව ආපු ගමන් විචුරුම ඇති කරන එක මේක වෙන්නේ මම හිතන්නේ නෑ ඔය මම දකින්නේ එහෙම නෙමෙයි. මම දකින්නේ තවම මූලික වශයෙන් බැලුවොත් දැන් මේ කොටස ඉවර කරාට පස්සේ තව ගමනක් යන්න තියෙනවා. එතකොට ප්‍රඥාව කියන කැලලා දැන් ඔය අපි එක එක කොටස් වලට යම්කිසි ආකාරයකට වචන පාවිච්චි කරලා තියෙනවා යම් තැන්වල. ධර්මයේ එක එක තැන්වල දැන් අපි ගොත් අර මූලික වශයෙන් අපි අර විනෝ මොකක්ද අපි අර අපි මේ දැන් අපි කතා වුණේ ඉස්සෙල්ලා මේ අභිභවනය වෙනවයි කියන මට්ටමපත් කරනකොට ඒක ලොකු වටිනකමක් පේනවා. පැහැදිලිද? මේ අපි තවම මේ කාම ලෝක මානසික මට්ටම් වල යන්නේ. මේට එහාට ගිහිල්ලා තව කොටසක් යන්න තියෙනවා. පැහැදිලිද? එතකොට අපි තේරුම් කරගත්ත යුතු කරුණ තමයි මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් මේ මට්ටමේදී අපිට ක්‍රියාකාරීත්වයන් මේ දැන් ක්‍රියාකාරීත්වයන් තමයි අපි ඇත්තට බැලුවොත් එහෙම මෙතනදි පාලනයට නතු කරන්නේ. ඔව්. පැහැදිලිද? මනාපය කියන ක්‍රියාකාරීත්වය. පැහැදිලිද? මනාපය අමනාපය ඒ කියන ක්‍රියාකාරීත්වය. මගේ අදහස මට කියන්න බෑ හරියට මම තාම හරියට ඔය වචන වලින් කියන්න බෑ. මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් අපි එතකොට දැන් අර ඇති වෙන මට්ටමට පහලින් එන දේවල් මූලික වශයෙන් බැලුවොත් ඒක මට්ටමින් නැති කරලා දාන්න ඕනේ. නැති කරලා දාන්න ප්‍රයෝජන පිළිවෙල ගන්න ඕනේ. ඒක තමයි මට තේරෙන විදිහට ඔය ප්‍රඥා අධිෂ්ඨානය කියලා කියන්නේ. පැහැදිලිද? ඒක තමයි බොද්ධංග පොතේ තියෙනවානේ අපලා ආපහු යටි. මට කියන්න බෑ මම ඒක ලියනකොට කොච්චර කල්පනා කරාද කියලා මූලික වශයෙන් බැලුවොත් වෙන්න පුළුවන් මට කියන්න බෑ එක බොද්ධංග වල තියෙනවානේ එක අවස්ථාවක ඔව් බොද්ධංග වල අවස්ථාවල් තියෙනවා හැබැයි මම හිතන්නේ මට දැන් ඔය ඔක්කොම ඔළුවේ නෑ වචන වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණා ඔව් එක බොද්ධංගයක ඔව් තියෙනවා එක බොද්ධංගයක ලෙවල්ස් තියෙනවා ඔව් එක විදි තියෙනවා මම හිතන්නේ ඒ ලියනකොට ඒ වෙලාවේදී මගේ මනස එතෙන්ට යොදු කරන්නේ නැති මම හිතන්නේ දැන් මට වචන වලින් තියෙන දැනුම නෑ ඇත්තට. තියෙන්නේ අර බඩවැටියක් කපලා ආයි යටින් දළු මතු වෙනවා වගේ. ඔව් එහෙම උදාහරණ දීලා ඇති. හැබැයි මම හිතන්නේ මම මෙච්චර ගැඹුරෙන් හිතලා නෑ ඒ වෙලාවේ. හැබැයි හුඟක් වෙලාවට වගේ ඒකේ තියෙන ප්‍රින්සිපල් එක වරදින්නත් බෑ. හුඟක් වෙලාවට කිට්ටුවෙන් යනවා. තේරෙනවද? මේ පොත ලියන පොත මම ඒ වෙලාවේදී මනස ගෙනිච්ච දෙයි සම්පූර්ණ වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ කියපු දේවල් හුඟක් වරදින්න තියෙන අවස්ථාවල් අඩුයි. මම කිව්වේ අර විවේකානුත්තව බොස්සංග පරිණාමී ඒ ආකාරයෙන් මුජ්ජංග කියලා. ඔව් එතන හතර තියෙනවා හතරක් දුකේද මට දැන් මතක නෑ කියන්න හරියට. මේ වචන වලට විවේකයෙන් යුතුව නව හතරක් තියෙනවා. බොස්සංග පරිණාමී වසතේ. ඔව් තියෙනවා දැන් මට මතකයි ලියුවා. විරාගානුස්සිත විවේක විරාග නිරෝධ හතරක් තියෙනවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔය කියන කොටස දැන් මම දැනට මූලික වශයෙන් බැලුවොත් එimhe ඔය කියන කොටස ඇතුලේ
මූලික වශයෙන් ඉතාම ලොකු ගැඹුරක් තියෙනවා. පැහැදිලිද? ඒකට අපි ඇත්තටම ඔය ප්‍රායෝගික වශයෙන් ඔය කරන වෙලාවේදී ඔය කියන කොටස ගැන අවධානය යොමු කරන්න ඕනේ. මූලික වශයෙන් අපි තේරුම් කරගත්ත යුතු කාරණේ තමයි ඒකට එන්න බෑ අර කරන්නේ නැතුව. පැහැදිලිද? අරක උඟක් වැඩගත්. අරක උඟකට එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊට වඩා එහාට කරන්න යුතු කල යුතු තව කාරණයක් තියෙනවා. ඒ කාරණේ අපි හරියට තේරුම් කරගත්තා නම් ඒක අපි මනස වඩන වෙලාවට ඒක වෙයි. පැහැදිලිද? ඔක අර අපි ඒ වෙලාවේ ගිහිල්ලා මේක මොකද්ද ඇන්ටින කියන ගිහිල්ලා කරන්න බෑ. ඒ කියන්නේ අපි අර අපෝ මුලට ගිහිල්ලා වචන හොයනවා. වචන හොයලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම හැමදාම පස්සේ අර මොකද මේ අභිඥේය දැනුම කියන්නේ කියලා ඔය ටික තමයි ඒ කියන්නේ ඔය. ඒ තමුන්ටම එක්ස්පීරියන්ස් මොකක් හරි එකක් ඒක කරලා මූලික වශයෙන් බැලුවොත් අපිට ඒකේ අත්දැකීමක් තියෙන්න ඕනේ. නමුත් මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත් අපිට ඒක වචන වලට නගනකොට බුදුහාමුදුරුවෝ දීපු වචන වලට අපිට රිලේට් කරන්න විතරයි පුළුවන්. පැහැදිලිද? අලුතෙන් වචන හොයන්න ලේසි නෑ. අලුතෙන් වචන අඩු ගානේ මම හිතන්නේ පොඩ්ඩක් හරි ඉඳලා හිටලා හොයාගත්තා නම් හොයාගත්ත දරියුත් හාමුදුරුවෝ විතරයි. ඒකත් සමහරලාට ඕකේ එනවා හැබැයි අච්චත්තා වේදිතබ්බෝ කියන එක එන්නේ ඕක තමයි. ඔයාර මම හිතන්නේ මූලික වශයෙන් අච්චත්තා තම තමාම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කියන කරුණ තියෙනවා. මම මේ කිව්වේ මේක ගැන හිතලා පොඩ්ඩක් කියවලා බැලුවා නම් මූලික වශයෙන් බැලුවොත් අපිට ඒක ප්‍රයෝජනවත් වේවි අවශ්‍ය වෙලාවකදී. පැහැදිලි? වෙලා තියෙන්නේ අරක අතන වැදගත් කාරණේ තියෙන අපි අතන හිර වෙලා ඉන්න බෑ. හිර වෙලා හිටියොත් දැන් මම මේ කියන්නේ අපි තුසිත මට්ටමේ හිර වෙලා ඉන්න පුළුවන් නැත්තම්. පැහැදිලි? මේ නිර්මාණ රතී කියලා තව මට්ටමක් තියෙනවා. ඒක ක්‍රොස් කරන්න ඕනේ කියන කෑල්ල සාමාන්‍ය අපි අභිධර්මයේ කියලා කියොත් මේ මට්ටමට කිට්ටු වෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවද කියලා හිතා ගන්නත් බෑ. පැහැදිලි? හැබැයි මේ සූත්‍ර එකක දෙක නෙමෙයි. දැන් මේක ගණනක පේනවා. මේ එක්කම සූත්‍ර හරි ප්‍රධාන ඒවා. මේ මදුපිණ්ඩික සූත්‍රය බොහොම වැදගත්. මේ සූත්‍රය මදුපිණ්ඩික සූත්‍රයේ කියන ප්‍රමාණයට වඩා ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර පෙනෙන්නේ නැහැ අපිට මූලික වශයෙන් ඒකට අවධානය යොමු වෙච්ච නැති නිසා. පැහැදිලිද? ඔව් අනිත්‍යකාර දේවතානුස්සතිය සාගානුස්සතිය කියන ඒවා අපි කියන්නේ ඒක අනුසය හරි ගැඹුරු ඒවා මේකෙන් එක මැප්පුවට තේරෙනවා හරි ඩීප් ඒවා කියන්නේ. ඔව් ඒ කියන කොටස එහාට දැනනවා මම කිව්වේ ඡාග කියන්නේ කොයි නිවනට කියනකොට අන්තිම නිවන ගැනත් කියනකොට කියනවනේ. ඒ සංකල්ප මං හිතන විදිහට ඒක අපි එතකොට තේරුම් අරගන්න උත්සාහ කරන එක හොඳයි. විශේෂයෙන් වැඩිම වැදගත්කම තියෙන්නේ විවෘත මනසක් තියාගන්න. පැහැදිලි? අපි හිර කරගෙන ඒක තමයි කියන්න උත්සාහ කරේ. දැන් ප්‍රඥා කියන එකත් මේ වෙලාවේ තියෙන ප්‍රඥාවයි අතන තියෙන ප්‍රඥාවයි එක නෙවෙයි. ඔය ප්‍රඥාව නම ආකාරයකට කොහෙද බුදුහාමුදුරුවෝ දේශනා ආස ප්‍රශ්න ප්‍රඥාව මොනවද කියලා ගොඩක් කියනවනේ. ප්‍රඥාව ලබා ගන්න විදිවලට තියෙනවා මේ බණහන එකත් ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාවයි මෙතනයි බණහන එකයි ලොකු වෙනසක්. ඔය විතක්ක කැලලත් ඔය ප්‍රඥා ශික්ෂාවටනේ විතක්ක ਵਿਚාර කැලලත් කියන්නේ. මම ඒක තමයි ඉස්සෙල්ලා මම හිතන්නේ කිව්වේ. ඒ කොටස අවශ්‍යයි. දැන් අර පින්පව් තේරුම් කරගන්න කොළ පවෙන් අයින් වෙන්න අවශ්‍ය කොටස සම්මා වාචා කියන කැලේ තියෙනවා. ඒක වචන වල තියෙනවා. ඊළඟට තමයි සම්මා වාචා වලට එන්නේ. සම්මා වාචා වලට ඉස්සෙල්ලා දැනුම ඕනේ. ඒ දැනුම එන්නේ නැතුව ගියොත් එහෙම අර සම්මා වාචා වලට එන්න බෑ. ඊට පස්සේ ගිහිල්ලා අපි හුඟක් ගැඹුරු දේවල් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි සම්මා වාචා වලට ඇවිල්ලා නැහැ. ඔය සික්ලිකල් විදියට අර ඒ කියන්නේ ආර්යශ්‍රික මාර්ගය ආපව සික්ලිකල් මෙහෙම එන්න ඕනේ. ඒක තමයි තියෙන කාරණේ. අපි එතකොට තේරුම් ගන්න ඕනේ. මෙතන මම බොහොම කෙටියෙන් මගේ අදහස උපසම කියන කැලලට කිව්වොත් මම හිතන්නේ එතකොට අර අපි පාලනය කරලා ඉවරුණාට පස්සේ නැත්නම් අපි බැලුවොත් ඒ ඇතිර නැති ඒවත් අයින් කරාට පස්සේ සංසිඳනවා කියන්නේ එතකොට අර අපහු අනිත් පැත්තෙන් එන්නේ නැහැ. පැහැදිලිද? ඒක ඉතින් ඒ කෙලවර rahat වෙන එක තමයි හිතන්නේ. පැහැදිලිද? තේරෙනවද? එහෙම වෙන්න ඉඩ තියෙනවා හුඟක් වෙලාවට වගේ. පැහැදිලිද? ඒ අදිෂ්ඨාන 4 කියන කෑල්ල ඒතකොට අදිෂ්ඨාන 4 කියන එකයි අර මොඩල් එකේ අර විඥාණයටයි ආකාශයටයි ධාතු මට්ටමට දාලා පැහැදිලිද? ඉතින් එතකොට අපි බැලුවොත් එimhe ඔය කියන කොටස මූලික වශයෙන් ඔය ආකාශ ධාතුව කියන කෑල්ල ඇතුලේ අර අපි
අභිභායතනවල කියනවනේ අන්තිම කොටස අරූපාවචර මට්ටමට යනවායි කියන කෑල්ල. ඔබ පැහැදිලිද? තේරුණාද? එතකොට මූලික වශයෙන් කල්පනා කරලා බලුවොත් ඔය සංකල්ප ඇතුලේ ඔය කියන කොටස අපේ මේ පුකුසාති හාමුදුරන්ට මේ මම කිව්වේ හාමුදුරුවෝ මන් දන්නේ නැහැ කියන හරියට මූලික වශයෙන් අර ඒ කියන කොටස මූලික වශයෙන් අපි තේරුම් කරගන්න ඕනේ. ඒක සෑහෙනවා. ධාතු විභංග සූත්‍රය අනාගාමී වුණා. එතකොට මූලික වශයෙන් බැලුවම සෑහෙන ගැඹුරු සූත්‍රයක්. ඒක ඇතුළේ බැලුවාම ඔය කියන දේවල් මේ නිකන් ඔය වචන වලින් විතරක් කියලා බෑ. ඒක ඇතුලේ මන්තනේ යා මේ අර උපදිනකොට රහත් වුණා වගේ කතාවක් තියෙනවා. අර එහෙම කියනවා. ඒ උපදිනම රහත් වුණාද මන් දන්නේ නැහැ. කියන්නේ බෑ මෙහෙන් ගියේ අනාගාමී වෙලා. ඒ වගේ කීපදෙනෙක් අපේ බාහ්‍ය රහත් වුණා. බාහ්‍ය මහා හාමුදුරු කෙනෙක් විදිහට ට්‍රීට් කරා. මෙයාට පුකුසාතිට හාමුදුරු කෙනෙක්ගේ ට්‍රීට්මන්ට් දුන්නේ නැහැ. පුකුසාත් ගිහියෙක් විදිහට තමයි සැලකෙන්නේ. පැහැදිලි. උන්වහන්සේ දෙනෙක් ඉන්නවා. මෙහෙදී අනාගාමී වුණාට එහෙ ගිහි පුටිය රහත් උනායි කියලා මං හිතන්නේ වෙන්නේ නැති ම. නැහැ අත්තර කොහොමද එහෙම කතාවක් තියෙන. මම මෙයා එක්කෙනෙක් ඒක මම. ඒක ඉතල. අර එහෙ උපදිනකොටම රහත් වෙනවා වගේ උන්වහන්සේ දෙනෙක් කෙනෙක් තිබුණා. වෙන්නේ නැති මට මතක නැහැ. හොම්පි විස්තරයක් තියෙන මට ඒක මතක නැහැ කියන්නේ. කොහොම හරි ඔය මං හිතන්නේ වැදගත්කම තියෙන්නේ ඔය ධාතු විභංග සූත්‍රයේ ගැඹුරු විග්‍රහය. දැන් මම හිතුවේ අපි සලායතන ඉන්ද්‍රිය භාවනා එතකොට ඔය ඒ සූත්‍රවල ඔක්කොම ඒවයි තියෙනවා සෑහෙන ගැඹුරක්. වෙන වෙන පැතිකඩවල් වගේ නෝ මේක අපේ සාමාන්‍ය බැලුවොත් අවධානයට යොමු වෙන්නේ නැහැ. යොමු වෙලා නැහැ.